කටට සැරට ලස්සන පාටට මේ වගේ සැමන් බැදුමක් හදන විදිය තමයි අපි අද බලන්න යන්නේ. ඉතින් මේක හරිම රසයි. හදිසි වෙලාවකට ඔයාලට හදාගන්න විනාඩි 4ක් 5ක් වගේ තමයි යන්නේ. ඉතින් සැමන් එක හදාගන්න මේ වගේ තාච්චියක් ලිපට තියලා මම තෙල් මෙස්ස හැඳි දෙකක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේ විදියට සුදුලුණු බෙක් 4ක් 5ක් විතර තරල එකතු කරගන්න. සුදුලුණු ටිකක් ටෙම්පරාදු වෙනකොට මේ විදියට රම්පේ කරපිංච එකතු කරලා ඒ ටිකත් මේ විදියට හොඳින් කවලම් කරගන්නවා. ඊළඟට මම කපාගත්ත මිරිස් කරල් දෙකක් විතර සාමාන්‍ය ප්‍රමාණයේ බීලුණු ගෙඩියක් මේ විදියට හිනියට කපලා ලියලා එකතු කරගන්නවා. ඒ ටිකත් මේ විදියට හොඳින් කවලම් කරගනිමින් තෙලේ ටෙම්පරාදු කරගමු. අපි එකතු කරගත්ත ලුණු ටික විනාඩියක් විතර තෙලේ ටෙම්පරාදු වුණාට පස්සේ මේ විදියට මම මාළු මිරිස් කරල් දෙකක් චූටි ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක් එකතු කරගෙන මේ විදියට හොඳින් කවලම් කරගන්නවා. තක්කාලි මාළු මිරිස් ලුණු මේ ටික විනාඩියක් විතර අපි ටෙම්පරාදු කරගමු. ඊළඟට මම කහකුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ගම්මිරිස් රසට අපි අද මේ හදන සැමන් එකට පහේ වර්ග ඒ වගේම කෑලි මිරිස් අපි එකතු කරගන්නේ නැහැ. කහකුඩු එකතු කරලා කවලම් කරාට පස්සේ මේ විදියට මම සැමන් එකතු කරගන්නවා. ඔයාට පුළුවන් සැමන් මේ විදියට පොඩි කරන්න නැතුව ටිකක් ලොකු ප්‍රමාණයේ කෑලි උනත් එකතු කරගෙන මේ විදියටම හදාගන්න. සැමන් එකතු කරගත්තට පස්සේ විනාඩි 2ක් විතර අපි මේක තෙලේ ටෙම්පරාදු කරගමු. සැමන් අපි ගොඩක් වෙලා කුක් කරන දෙයක් නෙමෙයි. සැමන් එකතු කරලා විනාඩි 3ක් විතර ගියාට පස්සේ මේ විදියට මම රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. සැමන් වලත් ලුණු රස තියෙන නිසා මේ වෙලාවේදී ලුණු පරිස්සමට එකතු කරගන්න ඕන. ලුණු එකතු කරගත්තට පස්සේ මම මේ විදිහට ගම්මිරිස් තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඉතින් මේක සැරට හදාගන්න තරමට හරිම රසයි. ගම්මිරිසුත් එකතු කරලා අපි ඒ ටිකත් මේ විදිහට හොඳින් කවලම් කරගමු. ගම්මිරිස් එකතු කරලා කවලම් කරලා මම මේ වෙලාවේදී ලිප ඔෆ් කරගන්නවා. ඉතින් ඔයා වෙනදට කෑලි මිරිස් දාලා පහේ කුඩු දාලා වගේ හදන සැමන් ටෙම්පරාදුව මේ විදිහටත් ගම්මිරිස් කුඩු කහ කුඩු ටිකක් විතරක් එකතු කරලා හදලා බලන්න. ඇත්තට මේක මාරම රසයි. චූටියට කපාගත්ත තක්කාලි පෙති කිහිපයකුත් මම මේ වෙලාවේදී එකතු කරගත්තා. ඒ ටිකත් මෙහෙම කවලම් කරගමු. කටට සැරට කන්න පුළුවන් මේ සැමන් ටෙම්පරාදුව ඔයා අනිවාර්යෙන්ම හදලා බලලා රස කියන්න. බත් එක විතරක් නෙමේ රොටි එක්ක පාන් එක්ක මේ සැමන් බැදුම හොඳටම ගැලපෙනවා. ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් හොඳයි නම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම බොහොම ස්තුතියි.